Yakatun. ඔන්න එකමත් එක කාලෙක ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලේ රජා තමයි සිංහයා. එයා හරිම ශක්තිමත්. ඒ වගේම හරිම තේජවන්තයි. කැලේ ඉන්න අනිත් සතු හැමෝම සිංහයාට ගොඩාක් බයයි. දවසක් මේ සිංහයා හොඳට කාලා බීලා ලොකු ගහක් යටට වෙලා හොඳටම නිදාගෙන හිටියා. ඔන්න ඔය වෙලාවේ ළඟකාර පුංචි මීපැටියෙක් එයාගේ ගුලෙන් එළියට ඇවිල්ලා සෙල්ලම් කරන්න කිව්වා. මේ මීපැටිය සෙල්ලම් කර කර ඉන්නකොට වැරදිලා සිංහයාගේ කකුල උඩින් දිව්වා. එකපාරටම සිංහයා ගැස්සිලා හැරුණා. සිංහයාට හොඳටම කේන්ති ගියා. කවුද මේ මගේ නින්ද කැඩුවේ? අද මම උඹව මගේ කටේ දාගන්නවා. මීපැටිය හොඳටම බය වුණා. එයා වෙවුල සිංහයාට වැන්දා. අනේ සිංහ රජතුමනි, මට සමා වෙන්න. මම දැක්කේ නෑ ඔබතුමා නිදාගෙන ඉන්නවා. අනේ මාව මරන්න එපා. මට යන්න දෙන්න. කවදා හරි දවසක මමත් ඔබතුමාට උදව්වක් කරන්නම්. අහහා. උඹ වගේ පුංචි එකෙක් කොහොමද මම වගේ රජෙක්ට උදව් කරන්නේ? හා කමක් නේ. උඹ පව් නිසා මම අතාරිනවා. දුවපන් දැන්. මීපැටිය සිංහයාට ස්තුති කරලා එතනින් දුවලා ගියා. ටික දවසකට පස්සේ සිංහයා කැලේ ඇවිදගෙන යනකොට දඩයක්කාරයෙක් අටවපු දැලකට අහු වුණා. සිංහයා දැලෙන් බේරෙන්න ගොඩක් දැඟලුවා. ඒ දැල හරිම හයියක්. සිංහයාට එළියට එන්න බැරි වුණා. එයා බයේ කෑ ගහන්න පටන් ගත්තා. අනේ කවුරු හරි මාව බේරගන්නෝ. මම දැලකට අහු වෙලා. මේ සත්‍ය අර පුංචි මීපැටියට ඇහුණා. එයා ඉක්මනට දුවගෙන එතනට ආවා. ඇවිත් දැක්කා තමන්ගේ යාළුවා කරදරේ වැටිලා ඉන්නවා. මීපැටිය එක මොහොතක්වත් පරක්කු වුණේ නෑ. එයා එයාගේ පුංචි දත් වලින් දැල හපන්න පටන් ගත්තා. බය වෙන්න එපා සිංහ රජතුමනි. මම ඉක්මනට මේක කඩලා ඔයාව බේරගන්නම්. ටික වෙලාවකින් මීපැටිය දැල කපලා දැම්මා. සිංහයා දැලෙන් එළියට පැන්නා. එයාට හරිම සතුටුයි. බොහොම ස්තුතියි පුංචි යාළුවා. මම හිතුවේ නෑ උඹට පුළුවන් වෙයි කියලා මාව බේරගන්න. උඹ මගේ ජීවිතේ බේරගත්තා. එදා ඔබතුමා මාව බේරගත්ත නේද? ඉතින් අද මම ඔබතුමාව බේරගත්තා. එදා ඉඳන් සිංහයයි මීපැටියයි හොඳම යාළුවෝ වුණා. එදා කැලේ හිටපු හැමෝම එක දෙයක් ඉගෙන ගත්තා. කෙනෙක් දිහා එයාගේ රූපෙන් බලලා විතරක් මනින්න හොඳ නෑ. මොකද උදව් කරන්න ලොකු වෙන්න ඕනේ නෑ. පොඩි අයටත් ලොකු වැඩ කරන්න පුළුවන්.